සුබම සුබ දවසක් කියලා හැමදෙනෙම ආදරෙන් පිළිගන්නවා ජොබ් මයින්ඩර් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන United Motors ලංකා PLC ආයතනට අදාළව ඉෂුව කරලා තියෙන job vacancies කීපයක් පිළිබඳව. ඉතින් ලංකාව පුරාම හොඳ job vacancies ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පුහුණුවක් තියෙන අයට, පුහුණුවක් නැති අයට වගේම internship හොයන අයටත් හොඳ job vacancies ප්‍රමාණයක් මේ අවස්ථාවේදී ඉෂුව කරලා තියෙනවා. ඉතින් මොනවද තියෙන job vacancies, කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්නේ, මේ සියලුම දේවල් මේ වීඩියෝ එකේදී A to Z ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම ඔයාලා දැනටම Job Minder YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු වෙ නැත්නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ලේසියෙන්ම මෙන්න මෙතනට එන්න පුළුවන්. ඉතින් මේ ආයතනට අදාළව විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රධාන පෙළේ අනිකුත් ආයතනට අදාළව තියෙන job vacancies වලට මෙතනින් ගිහිල්ලා වුණත් බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක මම share කරගන්නේ United Motors ලංකා PLC ආයතනට අදාළව තියෙන job vacancies කීපයක් පිළිබඳව. ඉතින් ඔයාලා මෙන්න මෙතන පේන ඇති United Motors කියලා තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ඒකුඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී job vacancies 26ක් සඳහා අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් job title යටතේ මේ විදිහේ job vacancies කීපයක් තියෙනවා. ලංකාව පුරාම vacancies වලට මෙතනදී බලා ගන්න පුළුවන් එක් එක් field වලට අදාළව. ඒ වගේම opening date එක සහ අයදුම්පත් බාර ගන්න අවසාන දිනය මෙන්න මෙතනින් සඳහන් කිරීමක් කරලා තිනවා. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් sales executive vacancy එකක් තියෙනවා. බැටික් වල තමයි මේ vacancy එක තියෙන්නේ. opening date එක 2025 10 වෙනි මාසේ 14 වෙනිදා. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2025 10 වෙනි මාසේ 28 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම sales executive vacancy එකක් තියෙනවා කොළඹ branch එකට අදාළව. ඒකත් 2025 10 වෙනි මාසේ 14 වෙනිදා opening date එක. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2025 10 වෙනි මාසේ 28 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එක් එක් field වලට අදාළ job vacancies ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මේ job vacancies සඳහා apply කරන්න කියලා. ඉතින් එක් job position එකට අදාළ විතරක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ විදිහ තමයි අනිකුත් job position සඳහාත් apply කිරීමක් කරන්නේ. ඉතින් මුලින්ම ඔයාලට පේනවා ඇති sales executive කොළඹ vacancy එකක් තියෙනවා මෙන්න මෙතන. අන්න ඒකට මම click කරනවා. ඒකුඩ ක්ලික් කරාට පස්සේ මේ විදියට ඔයාලට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ක්ලෝසින් ඩේට් එක 2025 10 වෙනි මාසේ 28 වෙනිදා. sales executive කොළඹ branch එකට අදාළව තමයි මේ vacancy එක issue කරලා තියෙන්නේ. ඒ වගේ මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ paper notice එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ job position එක සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම දේවල් මේ paper notice එකේ සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් paper notice එක සම්පූර්ණයෙන් කියවන්න. ඒ වගේම පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට qualification යටතේ බලා ගන්න පුළුවන් මේ job position එක සඳහා apply කරන්න. ඔයාලට තියෙන ඕනේ educational qualification මොනවාද, professional qualification මොනවාද, ඒ වගේ මේ skills සහ experience සම්බන්ධයෙන් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ job position එකට අදාළව qualification විදියට අවම වශයෙන් 3 passes 3ක් තියෙන්න ඕනේ A level සඳහා. ඒ වගේම professional qualification තියෙනවා නම් sales එහෙම නැත්නම් marketing field එකට අදාළව ඒක අමතර සුසුකමක් ලෙස සැලකීමක් කරනවා. ඒ වගේම කලින් experience එකක් තියෙනවා නම් passenger vehicle sales සම්බන්ධයෙන් ඒකත් අමතර සුසුකමක් ලෙස සැලකීමක් කරනවා. ඒ වගේම skill කීපයක් මෙතන සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ සඳහා කොහොමද apply කිරීමක් කරන්න කියලා. ඉතින් ලේසි දෙයක් තියෙන්නේ. මෙන්න මෙතන email address එකක් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ email address එකට ඔයාලගේ professional CV එකක් send කරලා ලේසියෙන්ම apply කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන United Motors ලංකා PLC ආයතනට අදාළ ලංකාව පුරාම vacancies ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද apply කිරීමක් කරන්නේ, මොනවද තියෙන vacancies, මේ සියලුම දේවල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. like එකක් දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.